රයිට් හරි. එහෙනම් එක්සෑම් එකේ දින දීලා තියෙනවා. දැන් රජෙන් ඔෆිෂියලි දින ටික දීලා තියෙනවා එක්සෑම් එකේ තියෙන. ඉතින් ඒ වුණාට දැන් අපි දෙන්න පුළුවන් උපරිම සපෝට් එක අපි දුන්නා. අපි කරන්න දෙන හැමදේම කරා. හැබැයි තමයි වැඩ ඉවර නැහැ. බය වෙන්න එපා. ඔයාලගේ මයින්ඩ් එක වට ගන්න එපා. ඔයාලා වැඩ කරන්න මහන්සි වෙන්න. තව යම්කිසි කාලයක් තියෙනවනේ. ඒ කාලේ වෙනකන් අතාරින්න තු අල්ලගෙන ඉන්න. අද සමහරක් විට ඕක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒක පළවෙනිට කියන්න ඕනේ. ඒතු මේක අ, ඉවර නැහැනේ මේක වැඩි. කොහෙවත් වෙන්නේ සමහර වෙනස් වෙන්න පුළුවන්. හරිද? හැබැයි එහෙමයි කියලා ඔයාලා වැඩ කරගෙන නවත්තන්න එපා. ඔයාලා උපරිම ඔය දවසේ එක්සෑම් එක තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. කල් යනවා කියලා හිතාගෙන වැඩ කරන්න එපා. අංක එකට මට කියලා තියෙන දේ ඒක. ඉතින් අපි කරන්න දෙන හැමදේම කරා. කියන්න දෙන තැන් වලට කිව්වා. ඉතින් තව ඉස්සරහටත් යම් කිසි දේවල් වෙයි. ඉතින් මේක ඉවර නැහැ. තව ඉස්සරහට වෙන්න තියෙන දේවල් අපි ප්ලෑන් කරපු විදිහට සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා මම ළමයින්ට කියන්නේ දිනාවා කියලා ඔයා මානසිකව තව වැටෙන්න එපා. දැන් මේල මානසික වැටලා හරියන්නේ නැහැ නේ. දැන් අර මම කලින් දාපු වීඩියෝ එකට කමෙන්ට් බර ගාණක් වැටලා තියෙනවා. ස්ට්‍රෙස් කේස් එක ડિප්‍රෙෂන් ඔක්කොම දාලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේක ළමයි එක විභාගයක් විතරයි වාගේ ජීවිතේ වාට හම්බෙන්නේ. හරි. ඒක විභාගයක් විතරයි නම් ඒ විභාගය නිසා ඔයා අසීමිත මානසික පීඩනයකට ලක් වෙන්න එපා. මේක එක්සෑම් එකක්. ජස්ට් එක්සෑම් එකක්. හරිද? දැන් තර්ඩ් ෂයි ළමයෙකුටවත් මට කියන්න දෙනවා තර්ඩ් ෂයි වුණා කියලා ඔයා මේ එක්සෑම් එක පීඩනයක් කරගන්න එපා. හරිද? ඒක ඔයාට කරන්න පුළුවන් උපරිමයෙන් ඔයා කරා. ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ළමයිත් එහෙම තමයි අසීමිත පීඩනයක් දරා ගන්න එපා මේක. ඒක ඔළුවට ගන්න එපා. එහෙම ගන්න ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන ඔයාට මේකේ කරන්න පුළුවන් කැපැසිටිත් අඩු වෙනවා. ඒ නිසා අංකයකට මම ඔයාලට කියන්නේ මේක ලොකු පීඩනයක් කරගන්න එපා. හරිද? එක්සෑම් තියෙන දවසේ තිව්ව හෝ නැතා ඒක පීඩනයක් කරගන්න එපා. ඒක සාමාන්‍ය දෙයක් විදිහට අරගෙන වැඩේ කරගෙන යන්න. ඔයා මහන්සි වෙන්න. හරිද? ඒක තමයි අංක 1. ඒ නිසා මම ළමයින්ට කියන්නේ මානසික වැටෙනවා කියන එක මේකට උත්තරයක් වෙන්නේ නැහැ. ඒක පළවෙනි එක. නිසා ඉස්සලා හිත හයිය කරගන්න. තමන් මේක කරනවා කියන එක හරියට හදාගෙන හිත. හරිද? දෙවෙනි කාරණේ දැන් එක්සෑම් එක දින දීලා තියෙනවා. ත්‍රේ ටයිම් ටේබල් එක චුට්ටක් බලන්න. ඊට සාපේක්ෂව ආ වැඩ පිළිවෙලක් හදා ගන්න. ඒකත් එක්ක අපි මේකේ තව ඉස්සරහ කරන්න පුළුවන් දේවල් හැම දෙයක්ම අපේ පැත්තෙන් අපි කරනවා. සමහර තව පිට. කොහොම හරි ගමන්නේ මට ළමයින්ට කියන්න තියෙන්නේ ඔයාලා ඔයාලා වැඩ කරා. ඔයාලා මහන්සි වෙනවා. ඔයාලා කැප වුණා. ඔයාලා ටයිම් එක මැද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කියන්න පුළුවන් හැමදේටම ඔයාලත් කිව්වා අපිත් කිව්වා. ඉතින් අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ කරලා තියෙනවා. ඔයාලත් ඔයාලගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ කරලා තියෙනවා. තව කරන්න දේවල් ටිකකුත් ඉස්සරහට තියෙනවා. ඒවත් ඉස්සරහට වෙයි. ඉතින් ඔය හැම දෙයක්ම වෙලා අවසානයේ මේක කල් ගියොත් ඒකේ වාසිය වට ගන්න පුළුවන්. කල් ගියේ නැති වුණොත් කරන්න දෙයක් නැහැ. ඒතර අපිට ඒ යන විදිහට යන්න වෙනවා. ඉතින් ඔයාලට කොහොමද මේකට ෆේස් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා කල් යයි කියලා හිතාගෙන වැඩ නොකර ඉන්න එපා. මම ඒක කලින් වීඩියෝ එකත් කිව්වා. ඔයා වැඩ කරන්න. ඒක අංක 1. ඊට පස්සේ මම දැක්ක තව අර මේ අපි කතා කරපු එකට මම හිතන්නේ මොකක් කරේ ගුරු සංගමයක කෙනෙක් කතා කරලා තියෙනවා. කතා කරලා මම හිතන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දාලා තිබ්බා. ඒක කියන 100ට 100ක් දේවල් කිසිම දෙයක් ගැළපෙන දේවල් නෙමෙයි කියන්නේ. හරිද? මේක මේ අපි ගැන අපි මේ ළමයි ගැන අපි කතා කරනකොට ඒක කතා කරන්නේ මොනවා ගැනද? ඒක මේ ටියුෂන් කාරයෝ ගැන කතා කරන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ ළම. අපිට මේ එක්සෑම් එක කල් දැම්මත් එකයි නැතත් එකයි. ඒතු මගේ සිලබස් එක මම ඉවර කරලා තියෙන්නේ. අපි ගිය අවුරුද්දේ සිලබස් එක ඉවර කරා. අපි හරියට ටයිම් එකට කරලා තියෙන්නේ. ඊ සැරේ මගේ බැච් එකේ මම තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ පළවෙනියා දාන්නේ. පස්වෙනි මම දාන්නේ. ඒතර අපි අපේ ඩියුටි හරියට කරලා තියෙනවා. ටියුෂන් කාර්යෝ කියන කට්ටිය එයාගේ ඩියුටි හරියට කරලා තියෙනවා. හරිද? හැමෝම එහෙමයි. කීප දෙනෙක් කැරෙන්න. ඒතර ඇත්තටම අපිට මේකේ අපේ පැත්තේ අපිට මේක එපා කියන්න හේතුවක් නැහැ. හරිද? ගැටලුව තියෙන්නේ හැබැයි අනිත් ඉස්කෝල වලින් මේක හරියට කෙරුනේ නැත්තම් ළමයිට ප්‍රැක්ටිකල් ටික හරියට කෙරෙන්නේ නැත්තම් ළමයිට තියරි ටික හරියට ඉගෙනගෙන නැත්තම් කොහෙන්වත් ඉගෙන ගන්නේවත් ප්‍රැක්ටිස් කරන වෙලාවක් නැත්තම් අපි කතා කරේ ඒක ගැන. ඒතර අර ඒ කතා කරපු කෙනා ටියුෂන් ගුරුරුත් එක්ක තියෙන මොකක් හරි ඇරියස් එකකට ඒක ළමයි පිට යවන්න හදනවා නම් ඒක අපරාධයක්. මම හිතන්නේ ඒකට ළමයෙක් කතා කරලා එයාට කියන්න තියෙන දේවල් ටික කියලා තිබ්බා. ඒ වීඩියෝ ඒ රෙකෝඩින් එකේ යා කියනවා මේ මෙතන තියෙන එහෙම ප්‍රශ්නයක් නෙමෙයි ටියුෂන් කාර්යෝන්ගේ ප්‍රශ්නයක්. අපිට මේක ප්‍රශ්නයක් නෑ. එයාට ටියුෂන් කරතු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපිට යාට තියෙන ප්‍රශ්නයක් නෑ. අපිට මේ ළමයිගෙන තියෙන පොඩි කැක්කුමක් තියෙනවා එච්චරයි. අර අපිත් එක හම්බෙන ගැටෙන ළමයි කතා කරන දේවල් නිසා පොඩි කැක්කුමක් තියෙනවා. ඒකට අපි කතා කරනවා. ඒ ඇරෙන්න මේ අපිට මේ ටියුෂන් එකේ අපිට මේකේ නැති වෙන දෙයක් නෑ මේක එක්සෑම් තිබ්බ කියලා. හැබැයි නැති වෙන දේවල් තියෙනවා ළමයිට. බහුතරයක් ළමයිට නැති වෙන දේවල් තියෙනවා. උන්ගේ ජීවිතේම මේක. හරිද? ඒ නිසා ටයිම් පීරියඩ් එකේ ගැටලුවක් තියෙනවා. අපි ඒක දන්නවා. ඒක කලින් එකත් සංසන්දනය කරලා තියෙනවා. ඒක කතා කරන්න දෙයක් නෑ. මම දැක ආර්ට් ගුරු ගොඩක් අය මේකට
ටයිම් එක ඇති ප්‍රශ්නයක් නෑ කියලා. මම ඒක කලින් මගේ වීඩියෝ එකේ කිව්වා. ආර්ට් ගුරුවරුන්ට මේක ප්‍රශ්නයක් නෑ. ආර්ට් ළමයින්ට මේක ප්‍රශ්නයක් නෑ. මේක බහුතර ප්‍රශ්නේ තියෙන සයන්ස් ටෙක් කරන ළමයින්ට. ඉතින් ඒකත් එක්කද අපි කතා කරේ. ඉතින් ඒ නිසා දන්නේ නැහැ අපි කරන්න තියෙන අපේ පැත්තෙන් දෙන්න දෙන සපෝට් එක දුන්නා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සාධනීය දෙයක් ඉස්සරහට වෙයි කියලා. බලන් ඉමු. ඔයාලා හැබැයි වැඩ කරන්න. අතාරින්න එපා අන්තිම වෙනකන් වැඩ කරන්න මහන්සි වෙන්න. බලමුනේ මොකක් හරි හොඳ විදිහකට සිද්ධ වෙයි. වැරදිලාවත් මේ දවසේ තිබ්බොත් එක්සෑම් එක වෙනස් වුණේ නැත්තම් අපිට ඒක තවත් කරන්න දෙයක් නෑ ළමයි. හරිද? ඉතින් ඒ නිසා ඔයා උපරිමයෙන් මේ පාර ලියන්න. ෆස්ට් ශාලාවේ උපරිම ලියන්න. සෙකන්ඩ් ශාලාවේ උපරිම ලියන්න. තර්ඩ් ශාලාවේ වෙනකොට කියන්න තියෙන වට තව ශෛලි එකක් නෑ කරන්න දෙයක් නෑ ළමයි. කල් ගියේ නැත්තම් අපිට කරන්න දෙයක් නෑ. ඉතින් ඔයාට කරන්න තියෙන උපරිම ඩම් එක දාලා කරන්න. ෆස්ට් ශාලාවේ සෙකන්ඩ් ශාලාවේ තියරි හරියට කිරුනේ නැත්තම් අහුන්නේ නැත්තම් ඉස්කෝලෙන් කිරුනේ නැත්නම් පන්තින් කිරුනේ නැත්තම් ඒ දේවල් වලට දැන් ඔයාලට කරන්න දෙයක්වත් නැහැ. ඒ විදිහවල් වෙලා ඉවරයි. ඔයාගේ පන්ති වලින් ඔයාලට හරියට වැඩි කෙරුන්නේ නැත්තම් දැන් කරන්න දෙයක් නැහැ. ඒවට හිතන්න යන්නත් එපා. ඔයා ඔයාගේ උපරිම මහන්සිය දාලා පළවෙනි පාර කරන්න, දෙවෙනි පාර කරන්න. මොනම හරි හේතුවක් කියලා අය කරන්නොත් ඒ පාරත් කරන්න. හේතුව අය පළවෙනි පාරම මේ කරගත්තේ නැතුව ඊළඟ පාර හරියට කරගත්තු කට්ටිය ඉන්නවා. අපේ මගේ යාළුවෙනම අය. ඒ බහුතරයක් කියන්නේ අද සාර්ථක වෙලා තියෙන නිසා එක්සෑම් එකක් නිසා ජීවිතේ වැටෙනවා කියලා හිතන්න එපා. ඔයාලට තව chance එකක් තියෙනවා. තර්ඩ් එලිමන්ට් උන්ට කියන්න තියෙන ඔයාට ෂයි එක තර්ඩ් ෂයි නම් ඔයාට යන්න දෙන හොඳම තැනට වාව යවයි. ඔයා එතෙන්ට යන්න බලාගෙන වැඩ කරන්න. ඒ මහන්සි වෙන්න. මේ මහන්සි වෙන්න. හැබැයි අපි තාමත් පොසිටිව් මයින්ඩ් එකකින් ඉන්නවා මේක පොඩි වෙනස් පොඩි හරි වෙනසක් වෙයි කියලා. ඔයාලත් එහෙමම ඉන්න හැබැයි ඉඳගෙන වැඩ කරන්න. ඒක තමයි මෙතෙන් දෙන්න කරන්න තියෙන එකම දේ. හරි. රයිට් එහෙනම් වැඩ කරන්න. වෙන්න හැමදාම දිගටම ඔයාලත් එක්ක